සාමාන්‍යයෙන් අපේ උඩහනුව මද වශයෙන් යටහනුවට ඉදිරියෙන් තමයි හැපෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ උඩ ඇඳේ දත් එළියට වෙන්න තමයි හැපෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය හැපෙන විදිය. නමුත් යම් කෙනෙක්ගේ යටහනුව ඉදිරියෙන් හැපෙනවා නම්, කියන්නේ උඩහනුවට ඉදිරියෙන් යටහනුව හැපෙනවා නම් ඒක ස්වභාවික පිහිටීමක් ලෙස පිළිගන්නේ නැහැ. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී ඒක විකෘති පිහිටීමක් ලෙස හනුවේ සැලකෙනවා. එබඳු අවස්ථාවල ආකාර දෙකකින් මේක නිවැරදි කරන්න පුළුවන්. මේක සුළු වශයෙන් නම් පිහිටලා තිබෙන්නේ අපිට කම්බි දාලා මේක හදන්න පුළුවන්. යට ඇඳ ඉදිරියට ඇවිල්ලා තිබෙනවා නම් උඩ ඇඳට වඩා මද වශයෙන් කම්බි දාලා එක හදන්න පුළුවන්. විශාල වශයෙන් මේක සිදුවීමෙන් පවතිනවා නම් මේ සඳහා සර්ජරි එකක් ශල්‍ය කර්මයක් සිදු කරන්න වෙන අවස්ථා තිබෙනවා. ඒක දන්ත ශල්‍ය වෛද්‍යවරයා විසින් තමයි තීරණය කරන්නේ. මම දැකලා තිබෙනවා වයස අවුරුදු 15ක වගේ දරුවන්ගේ මෙබඳු තත්ත්වයන් තිබුණත් දෙමාපියෝ එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. හරියයි කියලා හිතන් ඉන්නවා ඇති සමහරට තව වැඩෙන වයස තිබෙන නිසා. නමුත් අවුරුදු 12 13 වෙනකොට යටහනුව ඉදිරියට එනවා වගේ පේනවා නම් උඩහනුව පහු කරගෙන වහාම ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමු යුතුයි. කම්බි දාලා මේක හදනවද, ශල්‍ය කර්මකින් හදනවද, වෙනත් විකල්ප වලට යනවද කියන එක ඔබට උපදෙස් ලැබෙනවා ඇති. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව, මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.